හෙලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද අරගෙන තියෙන්නේ ඩේ ව්ලොග් එක. අද අපිට පොඩි වෙඩින් එකකුත් තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. හරි යාළුවනේ ඔන්න ඉතින් මං අර උදේ කිව්ව වෙඩින් එකට අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. මේක අපේ ලොකු අම්මගේ පුතාගේ වෙඩින් එක. ඉතින් අපේ ගෙදර අපි අම්මයි කිරි අම්මයි මමයි මහත්තයයි අපි 4 දෙනාම මේකට යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙ මොනවද වෙන්නේ කියලා. යාළුවනේ ඉතින් මේ වෙඩින් එකට යන්නේ අපේ මහත්තයයි මමයි අපේ අම්මයි කිරි අම්මයි අපි 4 දෙනා. ඔන්න යාළුවනේ දැන් නම් අපි මේ ආලව්ව ටවුන් එකේ තමයි ඉන්නේ. මෙතන ඉඳන් හොටෙල් එකට තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. අපි එහෙට ගිහිල්ලා හම්බෙමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ හොටෙල් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් වෙඩින් හෝල් එකට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඉතින් අපි එනකොටම කට්ටිය ඩාන්ස් කරනවා. ටික වෙලාවකට පස්සේ කට්ටිය කෑම කන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් වැඩි වෙලා ඉන්න හිතන් ඉන්නේ නෑ වෙඩින් එකේ. මොකද කිරියම්මත් එක්ක ආව නිසා කිරියම්මට වැඩි වෙලා ඉන්න බැහැනේ. ඒක නිසා අපි පොඩ්ඩක් වෙලා ඉඳලා ටිකකින් ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. බලමුකෝ අපි ඉස්සරහට. लाइट चालू करो तो होल लेके
මං කිව්වනේ යාළුවනේ කිරි අම්මා ඉන්න නිසා අපිට වැඩි වෙලා ඉන්න බැරි වෙයි කියලා. ඔය ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. කිරි අම්මට ඉන්න අමාරුයි කිව්ව හින්දා අපි දැන් ගෙදර යනවා. මේ තියෙන්නේ අපි ආව හෝටල් එකේ ගාඩන් එක බලන්නකෝ ලස්සන. ඔයාලා සමහර විට මේකට ඇවිල්ලා ඇති. මේ නම් යාළුවනේ ටික වෙලාවකට පස්සේ අලව්ව ටවුන් එක හරිය වගේ තමයි අපි ඉන්නේ. තව පොඩ්ඩ වෙලාවක් යනකොට අපිට ගෙදරට ය아가න්න පුළුවන්. දැන් අපි ඉන්නේ කීනදෙනිය හන්දියේ යාළුවනේ. කීනදෙනිය හන්දියේ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටර් 10ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. දැන් නම් අපේ ගෙදරට ගොඩක් ළඟයි යාළුවනේ. අපි ඉතින් ගෙදරට ගිහිල්ලා බොක්ස් එකක් දාලා හැම හම්බෙමු. මේ තියෙන්නේ මං ඇඳන්ගේ සාරිය යාළුවනේ. ඒකිනුත් පොඩි වීඩියෝ කෑල්ලක් දැන් බලන්න ලස්සනයිද කියලා. ඔය ඉතින් මට හම්බුණ වෙඩින් කේක් කෑල්ල. හෙලෝ යාළුවනේ, ඉතින් මම අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහින් යන්නම්. මුසන්නයි. බයි.